සුබ උදෑසනක් හැමෝටම අපි කතා කරානේ ගිය පාර වීඩියෝ එකේදී ගර්භණී අම්මා කෙනෙක් කොහොමද හොස්පිටල් එකට යන්නේ සහ මං ඔයාලට පොරොන්දු වුණා හොස්පිටල් එකට වාට්ටුවට ගියාට පස්සේ සහ ලේබර් රූම් එකේදී ඔයා කොහොමද ක්‍රියා කරන්න ඕනි කියලා කතා කරනවා කියලා. එතකොට දැන් ඔයා නැවතුනේ පහුගිය වීඩියෝ එකේදී වාට්ටුවේ. නැත්තම් රජේ රෝහලක වෝඩ් එකේ දැන් ඉන්නේ. එතකොට වෛද්‍යතුමා ඔයාව පරීක්ෂා කරනවා. ඒකෙදි අපි පාවිච්චි කරන වචනය ඔයා ડોක්ටර් කියනවා ඔයා අම්මේ ඇඳට නගින්න යටින් බලන්න කියලා. අපි මේ ගැනත් පහුගිය වීඩියෝ එකක කතා කරා. ඉතින් ඔයා ඒක බැලුවේ නැත්නම් ඒකත් බලන්න. පරීක්ෂා කරන එකට අපි කියන්නේ vaginal examination කියලා. මේ vaginal examination එකේදී වෛද්‍යතුමා බලලා කියනවා අම්මේ ඔයාට තව වෙලා තියෙනවා බබා හම්බ වෙන්න. ඔයා වාට්ටුවේ ඉන්න. එහෙමත් නැත්නම් යම්කිසි අවස්ථාවකදී අපි කතා කරා දරුවා ලැබෙන්න සෙන්ටිමීටර 10ක් ඔයාගේ ගැප් ගිහලා ඇරෙන්න ඕනි. එතකොට ඔයාගේ ඇරිලා තියෙනවා නම් ඔයා සූතිකාගාරයට දාන්න පුළුවන් මට්ටමට ගැප් ගිල එතනදී වෛද්‍යවරයා තීරණය කරනවා ඔයාට වස්ති දීලා හෝ වස්ති නොදී මොන විදිහටද ලේබර් රූම් එකට දාන්නේ කියලා. හදිසි අවස්ථාවකදී නම් ඉක්මනින්ම සූතිකාගාරයට ඔයාට යන්නට සිද්ධ වෙනවා. එතකොට සූතිකාගාරය ගැන කතා කරන එක අපි පස්සට තියලා ඔයාට දැන් ඔයා vaginal examination එකේදී ඔයාගේ ගැප් ගිල හැරිලා නැහැ. එහෙනම් ඒ තීරණය තමයි බබාගේ පටියක් අරගෙන මේ වීඩියෝ එකක් තියෙනවා ඒකත් බලන්න බැලුවේ නැත්නම් ඔයාට මේ මං කියන්නේ මොකද්ද කියලා එක පැටලිලි සහගත වෙයි. එතකොට බබාගේ පටියක් අරගෙන බබාගේ පටියෙත් ගැටලුවක් නැත්නම් CTG එකෙත් ගැටලුවක් නැත්නම් ඔයාට කියනවා අම්මේ ඔයා හොස්පිටල් එකේ වාට්ටුවේ ඇඳක් දෙනකන් පොඩ්ඩක් ඉන්න කියලා. අපි මේ කතා කරපු කාරණා ටික චුට්ටකට නවත්තලා මේ ඇඳ ගැන කතා කරනකොට ඇත්තටම අපි හොස්පිටල් එකට යන්නේ දරුවා ලැබෙන්න වුණාට අපි හැමෝගෙම බලාපොරොත්තුව තමයි අපිට ඇඳක් හම්බ වෙයි කියන එක. මේකෙදි ගෙවල් වලින් යන අයත් උපරිම උත්සාහ කරනවා ඒ තියෙන ආදරය නිසා අනේ මේ මගේ වයිෆ්ට නැත්තම් මගේ දුවට ඇඳක් අරන් දෙන්න කියලා. ඇඳක් තියෙනවද අඳුරන අය හොයනවා. මේ වගේ කාර්ය ගොඩාක් සිද්ධ වෙනවා. මේකෙදි ඇත්තටම ගොඩක් රෝහල් වල තියෙන සීමිත ඇඳම් ප්‍රමාණයක්. ඒකෙත් ෆස්ට් කියුබිකල් වලට ගොඩක් වෙලාවට දාන්නේ දැඩි සුපරීක්ෂණයට ලක් කළ යුතු ප්‍රෙෂර් වැඩි අම්මලා, එහෙමත් නැත්නම් වැදෑම ගැලවිච්ච අම්මලා, මේ වගේ අම්මලා. ඉතින් ඔබගෙන් කාරුණිකව ඉල්ලනවා ඒ ඇඳ කියන එක කොහොමත් ගර්භණී අම්මා කෙනෙක්ට ලැබෙනවා. ලැබෙන්නේ නැති වෙලාවල් තියෙනවා නම් ඒ ඇත්ත වශයෙන්ම ඇඳක් දෙන්නම බැරි අවස්ථාවක් විතරයි. ඒ නිසා ඔයා රෝහල් කාර්ය මණ්ඩලයත් එක්ක අනවශ්‍ය ගැටලු වලට යන්න එපා. ඇඳක් ඉල්ලගෙන අනවශ්‍ය ගැටලු වලට යන්න එපා. මොකද මෙතන ඔයාගේ තියෙන ප්‍රමුඛ අරමුණ තමයි දරුවා සහ මව නිරෝගීව රැගෙන එන එක. ඉතින් මේ වගේ අනවශ්‍ය කාරණා වලට ගිහිල්ලා අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්න එපා. හරි. දැන් ඔයාව වෛද්‍යවරයා පරීක්ෂා කරලා ඇඳක් ලැබුණා. දැන් ඔයා ඉන්නේ ඇඳේ. දැන් ඔයා දැනගන්න ඕනි මේ වෝඩ් එකක මොන කාර්යයන්ද සිද්ධ වෙන්නේ කියලා. එතකොට ඒ තියෙන ඩියුටි මාරු වෙන වෙලාවල් තියෙනවා. උදේ 7, එතකොට දවල් 1, රෑ 7. මේ වෙලාවල් සෑම එකකදීම ඔබේ පෙරවරු සහ පස්වරු ඩියුටි මාරු වෙන වෙලාවල් වලට ඒ වාට්ටුවේ ඉන්න වෛද්‍යතුමා හෝ වෛද්‍යතුමිය පැමිණ ඔයාගේ ප්‍රෙෂර් එක බලලා ඔයාගේ සාමාන්‍ය තත්ත්වය වෝඩ් එකේ පරීක්ෂා කරගෙන යනවා. ඒ ඇරුණාම ඔයාට එතන ඒ ඉන්න ඔයාගේ තත්ත්වය අනුව නර්සින් ඔෆිසර් කෙනෙක් ඇවිල්ලා ඔයාව ඒ තත්ත්වයට අනුව ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරගෙන යනවා. ඒ වගේම අපේ මිඩ්වයිෆ් මිස් කෙනෙක් ඇවිල්ලා ඔයාගේ බබාගේ හાર્ට් බීට් එක FHS අහගෙන යනවා. දැන් මේ වෙලාවට ඔයාට හම්බ වෙනවා নানা ප්‍රකාර පැතිවල ඉඳලා එන අම්මලා. සහ
පළවෙනි බබා, දෙවෙනි බබා, තුන්වෙනි බබා, හතරවෙනි බබා විදිහට බබාලා හම්බ වෙන්න ඉන්න අම්මලත් ඔයාට හම්බ වෙනවා. දැන් ඔයා වාට්ටුවට ආදුනික පුද්ගලයෙක්. ඔයා ඉන්නේ දැඩි මානසික කම්පනයකින්. ගෙවල් වල අයව ඔයාව දාලා ගියා. ඔයා ඉස්සරහට බබා හම්බ වෙන්න ඉන්නේ. මේ වගේ තත්වයන් එක්ක ඔයා කාගේ හරි සහායක් බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ඔයා තෝරගන්නේ වැඩියෙන් කතා කරන ඒ වගේම බබාල ගොඩක් හම්බ වෙච්ච අම්මා කෙනෙක් ඉන්නවනම් එතන ඉන්න ප්‍රමුඛයා විදිහට තෝරගන්නේ ඔයා ඒ අම්මව. දැන් වාට්ටුවෙන් එපිට තියෙනවා නම් පොඩ්ඩක් ගාඩන් එකක් වගේ තැනක්. ඉතින් කට්ටිය මෙතෙන්ට ගිහිල්ලා ඒ අම්මගෙත් එක්ක එයාලගේ තියෙන අත්දැකීම් ෂෙයා කරගන්නවා. මේකෙදි මේ ප්‍රමුඛ පුද්ගලයා හොඳ කෙනෙක් වුණොත් ඔයාගේ මනසට කියන්නේ හා නංගි ඔයා බය වෙන්න එපා. මටත් බබා හම්බෙන්න ගිහිල්ලා මේ වගේ අත්දැකීම් තිබුණා. හැබැයි එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. මං හොඳට බබාලා හම්බ වෙලා ආවා. ඒ නිසා තමයි මම මේ හතරවෙනි බබත් හම්බ වෙන්න ආවේ කියන එක කියන්න ඕනේ. නමුත් වැඩි පිරිසක් අපිට හම්බ වෙන්නේ අම්මෝ මට අතම දැම්මා බබා හම්බෙන්න ගිහිල්ලා මගේ බඩෙන් තමයි අත ගත්තේ. එතකොට ડોක්ටර්ගේ අතේ මෙන්න මෙච්චරක් විතර මට ඇතුළට දැම්මා. ඒ වගේම මට ගැහුවා. මට මෙන්න මේ විදිහේ දේවල් කරා. මාට කෙනෙක්තුවා. මේ වගේ දේවල් තමයි ඔයාට ඒ ගොල්ලන්ගෙන් ලැබෙන ප්‍රතිචාර. දැන් ඔයා හොස්පිටල් ස්ටාෆ් එක දිහා බලන්නේ අම්මෝ මේ නම් ඉන්නේ යක්කු රැලක් කියලා. නමුත් ඔයා දැනගන්න ඕනේ දේ තමයි හොස්පිටල් එකේ ඉන්න අයගෙත් බලාපොරොත්තුව ස්ටාෆ් එකෙත් බලාපොරොත්තුව ඔබට සහ දරුවාට ඔබ සහ දරුවා නිරෝගීව ඒ ආයතනයෙන් පිටත් කරන එක. මොකද ඒගොල්ලොත් රාජකාරී මේ විදිහට සහ මානුෂීය විදිහට ලොකු බලපෑමක් ඒගොල්ලන්ටත් තියෙනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඔබගේ අභිවෘද්ධිය පමණයි. ඒ එක එක්කෙනාගේ ප්‍රකාශය කරන විදිහ යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. එතකොට ඔයා යන ප්‍රමුඛ කාර්යය මං කිව්වා වගේ මතක තියාගෙන බබා හම්බෙන එක. ඔයා සතු කාර්යයක් තමයි ඒ ඉන්න අයගේ එක්කෝ ස්ටාෆ් එකේ වෙන්න පුළුවන් නැත්නම් එතන ඉන්න අයගේ තියෙන හිත දිනා ගැනීම ඒක ඔබගේ තියෙන ජීවන කුසලතාවය. හරි. එතකොට ඔයා දන්නවා මේ වාට්ටුවේ අදාළ වැඩ ටික අදාළ වෙලාවෙදි වෙනවා. එතකොට ප්‍රසව හා නාරි වේද වෛද්‍යතුමා ඇවිල්ලා ඔබව බලනවා. ඒ නිසා ඔබ හැම වෙලාවෙම වාට්ටුවේ වෙන වැඩ ගැන අවධානයෙන් ඉන්න ඕනි. ඒ වගේම ඔයා දැන් ඉන්නේ අවසාන භාගයේනේ බබා හම්බ වෙන්න. ඔයාට තියෙන ලොකුම රාජකාරිය තමයි ඔයාගේ දරුවා දඟලලා ඔයාට දීලා එකකින් සංඥාවක් දීලා කියන සංඥාව අවබෝධ කරගන්න එක බබා දඟලන එක ගැන අවධානයෙන් ඉන්න එක තමයි ඔයාට තියෙන ලොකුම රාජකාරිය. ඒ ගැනත් අපි මම වීඩියෝ එකක් කරා. ඒක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එක ගිහිල්ලා බලන්න. මොකද දරුවා දෙන සංඥාව තේරුම් ගත්තේ නැත්නම් අපිට ඒක දරුවට ලොකු හානියක් වෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. එතකොට ඔයා දකිනවා ලේබර් රූම් එකේ දොර ඇරෙනවා දොර වැහෙනවා. එතකොට බබා අරගෙන අම්මා එනවා එළියට. මේකෙදි ඔයා හිතන දේ මේක මාර දොරක් නේ. මේකෙන් එළියට ගිහිල්ලා ඇතුළට යනකොට පබිකුත් අරන් ඇතුළට මේ වාට්ටුවට යන්නත් පුළුවන්. ඒ නිසා ඔයා පොඩි පොඩි කැක්කුම් වලටත් කියනවා අනේ මට කැක්කුමයි මට අමාරුයි කියලා. මේකෙදි ඔයා අර කිව්ව විදිහේ ගැප් ගෙල ඩයලේට් වෙන්නේ නැතුව, ඒ ගැප් ගෙල ඇරෙන්නේ නැතුව ලේබර් රූම් එකට ගියොත් ඔයාට අපහසුතාවයටපත් වෙන්න වෙනවා. වගේම එතකොට දරුවා ලැබීමත් ප්‍රමාද වෙනවා. බඩගින්න ඉන්න වෙනවා. මේ වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා ඔබේ ගැප් ගෙල සෙන්ටිමීටර 4ක් 5ක්වත් ඇරිලා තියෙනකොට තමයි ඒක වාට්ටුවේ ඉන්න වෛද්‍යතුමා හෝ තුමිය, එතකොට එතන ඉන්නවා ડોක්ටර් ඉන්නවා, එතකොට SHO ඉන්නවා, රෙජිස්ට්‍රාර් ඉන්නවා, VOJ ඉන්නවා. මේ වගේ ලොකු කාර්ය මණ්ඩලයක් ඔයාගේ ගැන අවධානයෙන් ඉන්නවා. ඒ ඇරුණාම නර්සින් ඔෆිසර්, එතකොට පබ්ලික් හෙල්ත් මිඩ්වයිෆ්, ඒ වගේ තව කාර්ය මණ්ඩලයකුත් ඔබ ගැන අවධානයෙන් ඉන්නේ. ඒ නිසා ඔබ කළ යුත්තේ වාට්ටුවේ ඉන්නකොට ඔබ සහ ඔබේ දරුවාගේ තියෙන ඒ අවදානම් තත්ත්ව අඳුරගෙන ඒ වගකිව යුතු නිලධාරියෙක් මම ඔය කිව්ව කාණ්ඩ වලින් කවුරු හරි මෙන්න මේ විදිහේ තත්ත්වයක් තියෙනවා කියන එක දැනුවත් කරන එක. ඉතින්
ලේබර් රූම් එකට දානකොට අපිට ක්‍රියා කරන විදිහවල් ගැන අපි ඉස්සෙල්ලා වීඩියෝ වලට ගියොත් ඔයාට කතා දැනගන්න පුළුවන්. අපි ඊගාව වීඩියෝ එකේදී කතා කරමු ලේබර් රූම් එකට දැම්මට පස්සේ ඔයා මොන විදිහටද ඉන්න ඕනි, මොන විදිහටද හැසිරෙන්න ඕනි, ඒකෙන් වෙන යහපත් ප්‍රතිඵල සහ අයහපත් ප්‍රතිඵල මොනවද කියන එක ඉස්සරහ වීඩියෝ වලදී කතා කරමු. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔයාට දැනගන්න යම්කිසි දෙයක් තියෙනවා නම් ඒක කමෙන්ට් එකක් විදිහට සටහන් කරන්න. ඒ වගේම තව ඔයාට වැදගත් කියලා හිතෙනවා නම් මේක තව අම්මා කෙනෙක්ට දැනගන්න ඕනි කියලා හිතෙනවා නම් ඔයාට පුළුවන් මේක ෂෙයා කරලා ඒගොල්ලන්ටත් දැනගන්න විදිහට ඒක බෙදා හරින්න. ඉතින් හැමෝටම ස්තුතියි. ප්‍රශ්න තියෙනවා නම් ඔයා කමෙන්ට් එකක් විදිහට සටහන් කරලා මට දක්වන්න මම ඔයාට ඒකට උත්තර දෙන්නම්. ඉතින් හැමෝටම ආයුබෝවන්.